අපේ ජීවිතේ ගොඩාක් අඩු කාලයක් තියෙනවා. අප්පමිඳං වික්‍රේ මනුස්සානං ආයු. මනුස්සයාගේ ආයුෂ චුට්ටයි. මනුස්සයෙක් ගොඩාක්ම හිටියොත් එහෙම අවුරුදු 100ක් විතර. හැබැයි අවුරුදු 100ට වැඩි ජීවත් වුණොත් එහෙම අන්තිම ජරාවට කියන්නේ හොඳටම වයසට ගිහිල්ලායි මැරෙන්නේ. වයසට යෑමේ කියන එකේ කෙලවරටම යනවා අවුරුදු 100ට වැඩි හිටියොත්. ඔන්න දේශනාව පටන් ගන්න විදිය අපේ ජීවිතයේ කෙටි කාලයයි තියෙන්නේ. අවුරුදු 100ක් වගේ තමයි උපරිම. 100ට වැඩි හිටියොත් එහෙම හොඳටම වයසට යනවා. ඊට පස්සේ වයසට ගිහිල්ලා හොඳටම අමාරුවෙන් මැරෙන්නේ. මම දැක්ක එක හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. තායිලන්තේ හාමුදුරන් වහන්සේ නමක් අවුරුදු 130ක් ජීවත් වුණා. මම හිතන්නේ තාම ජීවත් වෙනවා කියලා. ඇටසැකිල්ල විතරයි. සම්පූර්ණ ඇටසැකිල්ලක් හැමකින් වැහිලා තියෙනවා ඇඳේ. ඇවිද කියා ගන්න බෑ. ඉතින් අවුරුදු 100ට වැඩි ජීවත් වුණොත් හොඳටම අමාරු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න ටිකේ මිනිස්සු හැම වෙලාවෙම මෙයා මගේ දුව, මගේ පුතා, මගේ මහත්තයා, මගේ නෝනා, මගේ ගෙදර, මගේ ඉඩකඩ කියලා හැම වෙලාවෙම මේ ලෝකේ තියෙන දේවල් මගේ අපේ කියන විදිහටම තමයි සිතිවිලි හිතන්නේ. මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ අපේ දේවල්. ඊට පස්සේ නමුත් මේ මම කියලා හිතපු දෙයකට තියෙන ධර්මතාවය තමයි නිට්ටියව පරිහරණය කරන්න බෑ ඒක. ඒක ස්ථිරතාව නැහැ. ඉතින් යමක් මම මගේ කියලා අල්ලගෙන ඉන්නවද? ඒක නිට්ටිය නෑ. ඒකේ ධර්මතාවය තමයි නිට්ටිය නෑ. ඒක වෙනස් වෙලා යනවා. ඊට පස්සේ ඒ වෙනස් වුණාට පස්සේ යාට ජීවත් වෙන්න තියෙන්නේ සැපසේද දුකසේද? ඒ කියන්නේ මගේ කියලා අල්ලාගත්ත දේවල්ම වෙනස් වෙනවා. ඇයි අපි දරුවන් අපි ළඟට ඇවිල්ලා දරු සෙනෙහසින් අම්මගේ තාත්තගේ ඇඟේ වෙලිලා ඉන්නවා. මගේ දරුවෝ නමුත් දරුවෝ හැමදාම හුනින්නේ නැහැ. එයාලගේ ලෝකේ අමුතු ලෝකයකට යනවා. ඒකට අර අම්මලා තාත්තලා නොකීවට මේ මිනිසුන්ගේ හිත වේදනයි. මගේ කියලා ගේ හදාගෙන තියෙනවා. දරුවෝ කියනක වෙනස් කරන්න ඕන මේ ලෝකෙට මේ ගේ හරියන්නේ. අකමැත්තෙන් හරි අම්මලා තාත්තලා කැමැත්ත දෙනවා. මේව දඩි බිඩි ගාලා කඩනකොට මේ මිනිසුන්ගේ හිත වේදනයි. ඉඩකඩම් බෙදලා යනවා. මේ මිනිසුන්ගේ හිත වේදනයි. ඉඩකඩම් වලට මේ සහෝදරයෝ නඩුහබ කියා ගන්නවා. වචන කියනවා. හිතට වේදනයි. මගේ කියලා මේ ශරීරේ පවල්ලාගෙන ඉන්නේ. මේකත් අතපය වාරු නැතු යනවා. පෙනීම අඩු වෙනවා. මගේ කියලා හිතාගෙන හිටපු හැම දෙයක්ම වෙනස් වෙද්දී මේ හිතට දුක විතරයි උරුම වෙන්නේ. මම කියලා අල්ලාගත්ත දෙයට උරුමේ වෙනස් වීම නම් ඒක හැමදාම මේ විදිහට තේරෙන්නේ නැත්තම් නුවණැති කෙනාගේ හොඳම තීරණය තමයි කිව්වා මේ ඔක්කොම අතහැරලා මහාන වෙන එක. හොඳම තීරණය ඒක තමයි. මේව හැමදාම තියෙන්නේ. මේ බුරුමේට වෙච්ච දේ දැක්කනම් ඔය අනුන්ගේ කියලා කිව්ව බිල්ඩින් දොයි කඩාගෙන වටනේ මම කියලා මිනිස්සු හිතාගෙන හිටපු බිල්ඩින් ද කඩාගෙන වටුනේ. මගේ කියලා. හාමුදුරුවෝ පවා මේ පන්සල්ේ දායකයෝ අපේ පන්සල් අපේ විහෙර අපේ ආරාම හාමුදුරුවෝ 100 ගාණක් අපවත් වුණා. ඔය හාමුදුරුවෝ ගෙවල් අත්හැරියට ඔය හාමුදුරුවන්ගේ අම්මලා තාත්තලා මගේ පුතා කියන සංඥාවෙන් හිටියේ. දැක්කද පොඩි හාමුදුරන්ගේ අත් වෙන් වෙලා කකුල් වෙන් වෙලා කඳ විතරක් ඇසරින හාමුදුරුවෝ. යාන වාහන ඔක්කොම සුණු විසුණු වුණා. නගරයක් සුණු විසුණු වුණා.